මේ කනපිට මුල්ල ගමේ හොඳ වංශක්කාරයෝ. අපි එහෙම බයේ දුවන જાතියක් නෙමෙයි. මේක මහ විලි ලැජ්ජාවක්. යකෝ මේක මගේ ආත්ම ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක්. වගකීමක් දරන්න බැරි බූරුවෝ. මං කොච්චර අමාරුවෙන්ද මගේ නම හදාගත්තේ. මේ විදිහට කිව්වොත් මගේ නම බල්ලට යනවා. මෙලහකටත් කනපිට මුල්ලටත් ආරංචි වෙලා ඇති. කෝකද බොස්? ඇයි යකෝ අර බූරුවා සංජයටත් පැනලා ගියක? මන් දන්නේ නෑනේ බොස්. මෙයා තාම මේක දන්නෙත් නෑනේ. ඕ කමට ඒ වගක් කිව්වේ නෑනේ. යකෝ හොරු කීයද පැනලා යන්නේ? ඒ වුණාට සර් සමහරක් හොඳ හොරු කියනවා සර්. මේ අනම්මනම් වැඩක් නෑ. කියපිය කොහොමද සංජයටත් පැනලා ගියේ කියලා? ෂුවර් එකටම සෝක පැනලා යන්න විදියක් නෑ. නැත්තේ කොහෙද ගොනෝ? ඌ පැනලා ගිහිල්ලා. ඌ පැන යන්න විදියක් නෑ සර්. ඌ ගියේ බයික් එකේ. උඹ කොහොමද දන්නේ? ඇයි සර් මන්නේ ඌට බයික් එක ස්ටාර්ට් කරලා දුන්නේ. ඒ මේ බලාපල්ලා මූනේ බයික් එක ස්ටාර්ට් කරලා දීලා තියෙන්නේ. උඹ මොකටද බයික් එක ස්ටාර්ට් කරලා දුන්නේ? ඌ කිව්වා මැරෙන්න මොහොතකට කලින් හරි අති උතුමානන් ගලිවර්ගේ මේ බයිසිකල යන එක තමයි ඌගේ අන්තිම ආසාව කියලා. ඉතින් සර් මං නොදී බැරිකමට යතුරු දන ඌ ස්ටාර්ට් කරගෙන ගියා. එහෙම කිව්වද? ඔව් සර් සත්තයි කිව්වා. තොපි යකුනේ තොපිටත් ඇයි බැරි ෂා වගේ නිර්මාණශීලිව හිතන්න. තොපි ද්‍රෝහියෝ. ද්‍රෝහින්ට මගෙන් කිසි සමාවක් නෑ. බොම්බොස් කමක් නෑ. මං උඹලට සමාව දෙනවා. මොකද සමාව දෙන එක මගේ ගතියක්. වැරදි කරන එක තොපේ ගතියක්. උඹලා දන්නවද තොපි කරපු වැරද්ද මොකද කියලා? නෑනේ බෝස්. නෑනේ බොස්. ඒකනේ තාම තොපි දන්නේ නැහැ වැරද්ද මොකද්ද කියලා. ඔව් බෝස්. ඔව් බොස්. එහෙනම් ඒවා ඉගෙන ගන්නත් එක්ක තෝවට 10යි තෝවට 10යි දැන් දෝපියව. බොස් වෙනම දුවන්න ඕනේ. තෝ හිතුවද මේක මනාප තරගයක් කියලා? පළව. ඕකේ බලන්න. බෝස්. thank you බොස්. ෂා. බොස් මේ ඔයා මොකද කරන්නේ? මම්මි බය වෙලා ඇයි බය වෙලා? මාව බය කළා. ඔයාව කවුද බය කරේ? අර ගලිව කියන එක්කෙනා. අපි ඔක්කොම යාට බයයි. ඔක්කොම බය වුණාට මම නම් බය නෑ. මං හරි වසයි. මේ මං ඔයාව හොඳට දැකලා පුරුදුයි. ඔයා කවුද? මම ජූහි චවුලා. ජුකි වහුලා. නෑනේ ජූහි චවුලා. මේ ඔයා සුද්දෙක්ද? නෑ මගති කට්ටියක් මම සුද්ද කෙරුවා මේ. අනේ අම්මෝ! අනේ මාව බේරගන්න ෂාරෝ. අයියෝ මාව දකින්න ඇදුවනවා. ගැටලු සහගතයි. උපදූ කෝටිකයි. මම මොනව කරන්නද? මම පනින්න කිව්වද? අනික මට පීනන්නත් බෑ. මම යනවා යන්න. අනේ බල්ලෝ මාව බය කරන්න නැතුව ඵලයන්කෝ. ඉතින් සෑරයක් කිව්වම ඵලයන්කෝ. ඒ මූ හෙලවෙන්නේවත් නෑනේ. ඉඳා මෙතන රුපියල් 1000ක් ඇති. මේ කරන් ඵලයන්. ඒකට මෙන්න මන් 19 වෙනි බල්ලෙක් කියලා. එහෙනම් මේ කොප්පියක් දාන් ඵලයන්.
යකෝ එලවෙන්නවත් නෑනේ. අද මානයක් නෑ මූණක්. ලෑන් දෙදිසිය ළඟ ඉන්න බල්ලෙක් වෙන්න ඕනේ. ඩෑඩා ඩෑඩා අපි ආවා ඩෑඩා කවුද මොකද මේ ඩෑඩා ඉන්නකෝ ඉන්න කවුද මොකද මේ බලන්න හෙල්ලෝ කවුද nice to meet you අනේ ඒකට මොකද අනේ කලිවුරුතුමා අනේ 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 මම අනේ අනේ මට සමාවෙන්න අනේ කලිවුරුතුමා මට කට බ්‍රේක් නැතුව යනවා අපුඩි අනේ ඩැඩි අනේ ඩැඩෝ අනේ උමා අයියෝ නියතේ හිතලා බදලා වැරද්දක් කළා නෙමෙයි අනේ මොකද බල මේවා පොලිය ගහන්නේ ඒ ගලිව නෙවෙයි කලින් කියන්න එපයි කොහෙද යකෝ කියන්නේ තෝනිකම් පොලිසියෙන් මට පිස්සු අල්ලෙක් වගේනේ ඔව් පොලිසිය පිස්සු බල්ලොත් එක මම වැඩ කරලා තියෙනවා උඹට මොකද හරි මට වැටහුණා ජොහිගේ මාලිටත් ටිකක් පිස්සු වගේ මොනවද අන්දරේ කිව්වේ කෝ ඔයාගේ ඩැඩා මේ ඉන්නේ කෝ ඩැඩා ඒ පකිස් බූරුවා ඔබ කෝකෝ කියලා කාවද හොයන්නේ මේ උත්තුංග දෙහදාරී සද්ගුණවත් හැන්සම් කඩවසම් මාව උඹට පේන්නේ නෑනේ තෝ මගේ මල පනගන්න එපා මූට නිශ්චල වෙන කියන්න මං තොට දානවා කොමිසමක් කොමිස්මක් කේන්ති ගන්නේ නැතුව මං කියන දේ අහන්නකෝ අන්දරේ මේ ඉන්නේ මගේ ඩැඩා මේ සියඹලා ටික ඔයාගේ ඩැඩා කවුද බල සියඹලා කොමිසම මූනන් සියඹලා ටික්කෙක්ම තමයි හිටපිය තොට සියඹලා ටික කවුද කියලා පෙන්නන්න ආයි නය එතකොට ඔය මොකාද කෝප්‍රා ඒ මොකෙද්ද සැපින්න ඒ නවත්තන්නකෝ ඕක නවත්තන්නකෝ උඹ හුඹහකද ඉන්නේ අයියෝ ඕක නවත්තන්නකෝ අනේ නවත්තන්න නවත්තන්න ඔව්. ඔන්න එන නවත්තනවා ටූ ඔක්කෝටම පිස්සුද කොහෙද මේක කාලින් කිව්වනම් ඉවරයිනේ මං ඇවිල්ලා මිස්ටර් අන්දරේ අයම් සල්මන් කාන් මූණෙන් පේනවා ලස්සනයිනේ මම මේ කොම්පියුටරේ පොඩි වැඩක් කර හිටියේ මං නිකන් අහන්නේ ඔය පොල් ගානෙත් කොම්පියුටරෙන්ද පොල් කන එක මගේ හැබිට් එකක් ඔව් කටින් පේනවා බෑඩ් හැබිට් පොල් කන හාවා ස්තුතියි අර කවුද යන්නේ ඒ මදුරි ඩික්සිත් යන්නේ මදුරි දික්සිත් කියන කවුද ඒ මගේ නැන්දී මගේ නංගි මගේ කවුද ඔයාගේ කවුරුත් නෙමෙයි එතකොට මං කවුද අපි කොහොමද දන්නේ එයා කසාද මැදලද මෙන්න මේකයි උනේ මොකද්ද ඉරනම් කාර්යය එනකන් මග බලාගෙන හිටියා දන්නෙම නැතුව පනා පැන්නා වයසමට ප්‍රශ්නයක් නෙමෙයි මං කැමති මං කැමති නෑ මං කැමති දැන් මෙහෙමයි පුතා දැන් කියමු බලන්න විස්තර එහෙම මට මල්ලිකයා ආමන්ත්‍රණය කරන්නේ නම් මං වඩාත් සතුටු වෙනවා එහෙම කොහොමද හැම දෙයකම ක්‍රමයක් රටාවක් තියෙනවා එහෙම ක්‍රමයක් තියෙනවා නම් කලාවකට රටාවකට ක්‍රමානුකූලව මට මල්ලිකයා අමතන්න එහෙම කලාවකට රටාවකට ක්‍රමානුකූලව මල්ලිකයා අමතන්න කියන එක වස කැතයි ඒකෙ මොන කැතක්ද ඩැඩා කැතද එල්ල දෙන අන්න කතා කරනවා බෑනට මල්ලි කියන එක හරිද පුතා කියන එක ලස්සනයි නේද නැන්දී නෑ මල්ලි ලස්සනයි මල්ලි නම් ලස්සනයි ඔයා හරි බුද්ධිමත්
එහෙමනම් මේ මල්ලිගේ පුතාගේ මල්ලි පුතාගේ මල්ලිගේ පුතාගේ මල්ලි මේ නවත්තලා දෙන්නම මල්ලි පුතා හැබැයි මට බොරු බෑ හොඳේ මටත් බොරු බෑ හරිද? මං ඇවිල්ලා දේශ ගවේෂකෙක්. මොකේ සමාජ පර්යේෂකෙක්. කොටිම මං කසල සෝදකෙක්. ගම අංගොඩද කොහොමද දැනගත්තේ? අපේ බාප්පොච්චගෙන හිටියා ඒ කාලේ ඔය කතාවමයි කිව්වේ අනේ ඩැඩි ඩිස්ටර්බ් කරන්න එපා. මං ආවේ මේ කන පිට මුල්ල හොඳ පිට හරවන්න. මම මහාචාර්ය අන්දරේ. ඒක සිංහලෙන් කියනවා නම් ඩොක්ටර් ඇන්ඩ්‍රෝ. ඩොක්ටර් ඇන්ඩ්‍රූ මොන කැම්පස් එකේද කැම්පස් යන්න උනද බූරු ආචාර්ය උපාධි ගන්න. තමස මේ රටේ නෙමෙයිද? කුණු හරප කතා කරන්න එපා බූරු. හරි 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 එහෙමනම් දැන් කියමු පවුල විස්තර කොයි පවුලද? ඔවුලා ගැන නෙමෙයි පවුල ගැන මං තාම බැඳලා නෑ. ඒක හොඳයි. හොඳයි 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 එහෙමනම් කියමුකෝ අම්මා අප්පා ගැන විස්තර තාම බැඳලා නෑ. යකෝ අම්මා අප්පා වැඳලා නෑ 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 මං බැඳලා නෑ. කියමු අම්මා අප්පා ගැන හරි විස්තර මගේ අප්පොච්චා පාර්ලිමේන්තු ඇමති මහාචාර්ය කිරිගෝරිස්. මගේ බාපොච්චා දුරාචාර්ය. එයා පළාත් සභා මන්ත්‍රී. නම කුරු තේරිස්. ආනේ අපි නැන්දිවත් ඇරින්ද තිබ්බ ගම් සභාවට. ට්‍රයි කරා අපේ අම්මගේ අධ්‍යාපන සුදුසුකම් වැඩිනේ. ටිකට් එක දුන්නේ අපේ අම්මා අටපාස්. ඒබට මල්ලි පුතා මට ඊසි පුළුවන්නේ මම අට ෆේලිය ආචාර්ය මල්ලි පුතා මට බැරිද ටිකට් එක අරන් දෙන්න අපෝ පුළුවන්. අයිසේ තම්සට මාත්‍යක බිස්නස් කරන බැරි නම් අයින් වෙනවා. දැන් බලන්න තම්සකින් ගත්ත බෝම්බ පෙට්ටි 3න් 2ක්ම පත්තුන්නේ නැහැ. අයිසේ එක මිනිහෙක්ව චුත කරන්න මම බෝම්බ 40ක් ගැහුවා. එකක්වත් පත්තුන්නේ නැහැ. 41 වෙනි එක ගැහුවා. ඒක පත්තුනේ සුමානකට පස්සේ. මැරුණේ හා කියන එකේ. ඒත් heart attack හැදිලා. දැන් බලන්න ටයිම් බෝම්බේ 12:45ට පුපුරන්න මම සැට් කරපු ටයිමින් බෝම්බේ පිපුරුවේ පහුවෙන්ද 12:45ට. නෑසර් දවස් 3කට පස්සේ ආයනවද දවස් 3කට පස්සේ තව මොනවද කියන්නේ? ටී ටී අන්න හරි ටී කිව්වම ඊට පස්සේ තමසලාගේ ටී තේපා. එදා උත්සවයට ගෙනාපු ටී එකෙකුටවත් බොන්න පුළුවන්ද? පල් වතුරනේ ඔයි. ඊට පස්සේ තමසලාගේ ටී එපා. ඇල්ටොනික් කියනවා ඇල්ටොනික්. සර් ඔය ඉන්නේ තේ කඩේ මුදලාලි නෙමෙයි ආයුධ මුදලාලි. සර් හන්ද ටී 56 ගැන තුවක්කු. ඇයි වන් ටී 56ටත් ඕකමනේ උනේ. එක පතුරමක් පත්තුනාද? තනිකර බන්දෙන් ගහලා මිනිස්සුම මැරුවේ. ඒකින්ද තමසලාගේ ටී 56ත් එපා තෝගේ ටී එකත් එපා. ඔව් ඊට පස්සේ තමසලාගෙන් ආයුධ ගන්නේ හොයලා බලලා. බෝම්බ උනත් ගන්නේ බෝම්බ පත්තු කරලා බලලා පත්තු වෙනවා නම් විතරයි. ඒ විතරක් නෙමේ කිඹුලා පිටියෙන්. මම රතිඤ්ඤ ගන්නෙත් පත්තු කරලා බලලා පුපුරනවා නම් විතරයි. ඕයි මේවා අපි දුක් මාසයෙන් හම්බ කරන සල්ලි. මහ ජනතාව හූර කන සල්ලි නෙමෙයි. අපි බොහොම අමාරුවෙන් ගේම් දීලා හම්බ කරන සල්ලි මේවා. ඒකින්ද වගකීමෙන් වැඩ කරන්න ඉගෙන ගන්නවා. ඉදා මේ බෝම්බේ කාලා ටී එකක් බීපන්. බොස් මේක පුස්. ඔක්කොම පුස්. ඔව් බොස් මේකත් බොස් කාපු බෝම්බයක්. බොස් ගැහුවා 41 කිලි බෝම්බේ. අන්නේ හාදියා මේක ඇවිල්ලා බාර දීලා ගියා බොස් දෙන්න කියලා. මෙන්න මේ වෙලාවට තමයි ඔය හිතෙන්නේ මාරාන්තික උපවාසයක් කළා මැරෙන්න. බය වෙන්න එපා බොස්. තුම්මුල්ලේ කරන්න මම වතුරු ඉදුවක් ගේන්නම්. තෝගේ මොලේ හොඳයි හම්බන්තොට වරායට දාන්න. යකෝ එතකොට මිනිස්සු කියයිනේ තුම්මුල්ලේ ගලිවරයා කියලා.
තොපි මේවා චෙක් කළ බැලුවද? ඔව් බොස් මම මිටියනුත් ගහලා බැලුවා. ඒක හොඳයි. බොස් හොයාගත්ත හොයාගත්ත මధుරි මధుරි මధుරි